දන්නවද ලංකාවේ මුළු භූමිය වෙනස් වෙලා කියලා? අපි තාමත් පාඩම් කරන්නේ 65610 කියලා නේද? නෑ. ඇත්තටම ලංකාවේ මුළු භූමිය වර්ග කිලෝමීටර් 65610ක් නෙවෙයි. ඒක අපි පොඩි කාලේ ඉඳන් මතක තියාගත්ත කාරණයක් විතරයි. 2025 අවුරුද්දේ ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිකුත් කරන දත්ත වාර්තා එක්ක ලංකාවේ මුළු භූමි ප්‍රමාණය දිග පළල මේ තොරතුරු ඔක්කොම වෙනස් වෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය දේවල් ගැන තමයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ. අපි සාමාන්‍යයෙන් පාඩම් කරන් තියෙන කාරණේ එවත් නැත්නම් අපි මතක තියන් ඉන්න කාරණේ තමයි ලංකාවේ මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610ක් කියන එක. ඊළඟට ලංකාවේ දිග කියන එක අපි ගණනය කරද්දී අපි ගත්තේ දෙවුන්දොර තුඩුවේ ඉඳන් පියදුරු තුඩුවට නේද? හරි. මේ දිග අපි කිලෝමීටර් 432ක් විදිහට තමයි මතක තියන් තියෙන්නේ. ඊළඟට ලංකාවේ පළලම ස්ථාන විදිහට අපි පාඩම් කරන් තියෙන්නේ කොළඹ ඉඳන් සංගමන් කඳ තුඩුව දක්වා කොටසනේ. මෙතන පළල අපි 224ක් කියලා මතක තියාගෙන තියෙනවා. හැබැයි මෙන්න මේ කියන තොරතුරු ඔක්කොම 2025 දී ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද නව ගණනය කිරීම අනුව වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඔය තොරතුරු වලට අනුව ලංකාවේ ඇත්තටම මුළු භූමිය දැන් කොච්චරද? දිග පළල කොච්චරද කියලා දැන් අපි කතා කරමු. මේ විදිහට අපේ රටේ මුළු භූමිය වෙනස් වෙන්න බලපාපු ප්‍රධාන හේතුව මොකක්ද කියලා දැන් ඔයාලා කල්පනා කරනවා ඇති. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඒක උනේ පෝට් සිටි එක නිසා වෙන්න පුළුවන් කියලා. එහෙමත් නැත්නම් කොළඹට හදපු අලුත් පර්යන්තය නිසා වෙන්න කියලා හිතෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම එහෙම නෙවෙයි. මේ වෙනකම් රටක මුළු භූමිය ගණනය කරද්දී පාවිච්චි කරපු නිර්ණායකවල වෙච්ච වෙනස්කම් නිසා තමයි මේක වුනේ. දැන් අපි අපේ රටේ මුළු භූමිය ගණනය කරද්දී ප්‍රධාන නිර්ණායක තුනක් එහෙමත් නැත්නම් ප්‍රධාන කාරණා තුනක් පදනම් කරන් තමයි අපේ රටේ මුළු භූමිය ගණන්නේ. ඒකේ පළවෙනි කාරණය තමයි අභ්‍යන්තර ජලාශය මුළු භූමිය කොච්චරද කියන එක. ඊළඟට කලපු ආශ්‍රිත භූමි ප්‍රමාණය සහ බොකු ආශ්‍රිත භූමි ප්‍රමාණය කියන එක මේකෙදී අපි ගණනය කරනවා. දැන් අලුත් ගණනය කිරීම වලට අනුව ලංකාවේ අභ්‍යන්තර ජලාශය මුළු භූමිය වර්ග කිලෝමීටර් 65489ක් තියෙනවා. මේක කලින් ඩේටා වලට ගත්තොත් එහෙම 62705ක වගේ භූමියක් තමයි තිබුණේ. දැන් එතකොට මේ ඩේටා එක වෙනස් වෙලා තියෙනවා. හරි. ඊළඟට මෙන්න මේ දෙක තමයි ඇත්තට මෙතනදී අලුතෙන් එකතු වෙලා තියෙන්නේ. බොකු ආශ්‍රිත භූමි ප්‍රමාණය සහ කලපු ආශ්‍රිත භූමි ප්‍රමාණය කියන එක. ඒ අනුව බොකු ආශ්‍රිත භූමි ප්‍රමාණය විදිහට වර්ග කිලෝමීටර් 345ක් එකතු වෙලා තියෙනවා. කලපු ආශ්‍රිත භූමි ප්‍රමාණය විදිහට වර්ග කිලෝමීටර් 1406ක් එකතු වෙලා තියෙනවා. මෙන්න මේ කතාව නිසා ලංකාවේ මුළු භූමිය අපි දැන් ගන්නේ වර්ග කිලෝමීටර් 67240ක් කියලා. එහෙනම් ඔන්න අද ඉඳන් කටවචනයට පාඩම් කරගත්තට ලංකාවේ මුළු භූමිය 65610 කියලා. දැන් ඉඳන් මතක තියාගන්න ලංකාවේ මුළු භූමිය 65610ක් නෙවෙයි වර්ග කිලෝමීටර් 67240ක් තියෙනවා කියලා. දැන් අපි යන් දිගයි පළලයි පැත්තට. දැන් අනිවාර්යෙන් විශාලත්වය වෙනස් වෙලා තියෙනවා කියන්නේ දිගයි පළලයත් වෙනස් වෙලා තියෙනවා. ලංකාවේ දිගේ අපි ගත්තේ දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවටනේ. 1 කිලෝමීටර් 432යි කියලානේ අපි කතා කරේ. දැන් ඇත්තටම දිග කිලෝමීටර් 433ක් කියලා තමයි අපි සලකන්නේ. එහෙනම් ගන්න දිග වැඩි වෙලා තියෙනවා කිලෝමීටරයකින්. හරි. කවුරුහරි දෙපැත්තෙන් ඇදලා දන්නේ නැහැ නේද? හරි. එහෙනම් ඔන්න අර මම කිව්වා වගේ බොකු ආශ්‍රිත සහ කලප ආශ්‍රිත භූමි ප්‍රමාණය එකතු වීම නිසා තමයි මෙහෙම කිලෝමීටරයකින් ඇත්තටම දිග වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ ලංකාවේ පළලම ස්ථාන දෙකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් කොළඹ ඉඳන් සංගමන් කඳ තුඩුවට වෙනකන් මේක මේ අරගත්ත එතකොට කිලෝමීටර් 224ක් කියලානේ අපි ගත්තේ. දැන් ලංකාවේ පළල කියන එක ගණනය කරද්දී අපි ගන්නේ කන්දකොළිය කියන තැන. ඔයාලා අහලා ඇති කන්දකොළිය කියන ප්‍රදේශය. කන්දකොළියේ ඉඳන් සංගමන් කඳ තුඩුව දක්වා තමයි එතකොට අපි දැන් ලංකාවේ පළල ගණනය කරන්නේ. අපි කලින් කිලෝමීටර 224ක් කියලා මතක තියාගෙන හිටපු ලංකාවේ පළල දැන් කිලෝමීටර 241ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. එහෙනම් ඔන්න පළල නම් සෑහෙන අගයකින් වෙනස් වෙලා තියෙනවා. දිග කිලෝමීටරයකින් වැඩි වෙලා තියෙනවා. දැන් අද ඉඳන් එහෙනම් ළමයිට උගන්වද්දි වෙන්න පුළුවන්. ඔයා මතක තියාගද්දි වෙන්න පුළුවන්. මතක තියාගන්න ලංකාවේ සමස්ත භූමිය තුල මේ වෙච්ච වෙනස්කම්. එහෙනම් දැන් අපි මුලින් ඉඳන් සරලව මෙන්න මේ ටික මතක් කරමු. දැන් ලංකාවේ මුළු භූමිය 65610ක් නෙවෙයි. ලංකාවේ මුළු භූමිය වර්ග කිලෝමීටර් 67240යි. ලංකාවේ දිග කිලෝමීටර් 433යි. ලංකාවේ පළල
කන්දකොළේ ඉඳන් සංගමන් කඳුතුරුව දක්වා කිලෝමීටර 241යි. ඉතින් මේ වගේ වැදගත් දැනුම ඉගෙන ගන්න නම් ඔයා කරන්න ඕන හොඳම විෂය තමයි ජියෝග්‍රෆි කියලා කියන්නේ. අපි 2028 උසස් පෙළ වලට මේ වෙනකොට පන්ති පටන් ගන්න තියෙනවා. ඉතින් පහලින් තියෙන නම්බර් එකට මැසේජ් එකක් දාලා අපේ ෆිසිකල් හරි ඔන්ලයින් පන්ති වලට ඔයාලට දැම්ම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් හැමෝටම ජය වේවා.